Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද vlog එකෙන් මම අරගෙන එන්නේ උතුරෙන් කඳුකරේට අපි ගියපු field visit එකක් ගැන. ඉතින් දිගටම vlog එක බලන්න මේ දවස් 3 අපි ගත කරේ කොහොමද කියලා. ඉතින් මේ field visit එක යන්න දවසේ කලින්ද අපි බෑගුත් හදලා ඊට පහුවෙනිදා උදේ අපිට යන්න තිබ්බේ උදේ 10ට විතර. ඉතින් දැන් මේ පොඩි කැම ජාති ටිකක් හදා ගන්නවා මගදී පොඩි බඩගින්නට. ඉතින් අපි මේ ෆීල්ඩ් විසිට් එක යන්නේ දවස් 3ක ෆීල්ඩ් විසිට් එකක්. අපි උදේ 10ට තමයි අරවියල් වලින් යන්න පිටත් වෙනවා කිව්වේ. ඉතින් අපි 10 වෙද්දී අපේ ජයක එක ඉස්සරහට ආවා. මොකද බස් එක එනවා කියලා තිබ්බේ එතනට. දැන් ඉතින් අපි කැම්පස් එකෙන් පිටත් වුණා පොල්ගොල්ලට යන්න. මොකද අපි මුල්ම දවසේ නවතින්නේ පොල්ගොල්ලේ නිසා. දැන් ඉතින් ෆීල්ඩ් විසිට් එක යන්න ගත්ත වෙලේ ඉඳන් අපි උදේ හදපු කෑම කන එක තමයි අපේ ප්‍රථම රාජකාරිය. අනිත් පළාත් වල වහිනවා කිව්වට මෙහි නම් ඉතින් ගිනි ගන්නම පායනවා. අපි මිහින්තලයට එද්දි දවල් 1 විතර වුණා. ඉතින් අපි මිහින්තලේදී දවල්ට කෑම අරගෙන එහෙමම පොල්ගොල්ලට යන්න පිටත් වෙනවා. මේ තමයි ඉතින් අපේ දවල් කෑම එක. ඉතින් අපි දවල්ට කාලා ආයෙමත් යන්න පිටත් වුණා. අනේ මාව වීඩියෝ නේ මම ටික ජෙක් ගන්නවා. ඔන්න ඉතින් අපි දන්නේම නැතුව මාතලේටත් ලං වෙලා දැන් අපි මාතලේ ඉඳන් පොල්ගොල්ලට යනවා අපි නවතින තැනට. මොකද අපේ ෆීල්ඩ් විසිට් එක හරියටම හෙට තමයි පටන් ගන්නෙ. අපි ෆීල්ඩ් විසිට් එක පොසොන් එකට පස්සේ දවසේ ගිය නිසා හැම තැනම දන්සැල්. ඉතින් ඔන්න අපි නවතින තැනටත් ආවා. අපේ බස් එක විතරක් නෙවෙයි තව බස් දෙකක් අපේ කැම්පස් එකෙන් ආවා. ඉතින් අපි අපේ රූම් එකේ කී එකත් අරගත්තා. ඉතින් එක රූම් එකක ළමයි දෙන්නෙක්ට ඉන්න පුළුවන් රූම්ස් තමයි මේක තියෙන්නේ. ඇත්තටම මෙතන රජයේ ආයතනයක් වුණත් හරිම නීට් එකට ලස්සනට තියාගන්න තැනක්. මං ගිහින් වැටෙනවා දැන් මේක අල්ලගෙන ගිහින්. අනේ දෙයියනේ. හන්තානේ හොඳයි වගේ. ඔන්න ඉතින් දැන් මම පෙන්නන්නම් ඉස්සරහ අපේ දවස් 2 අපි ඉන්න රූම් එක. මම දැන් ටිකකින් පෙන්නන්නම් අපි ඉන්න තට්ටුවට කොහොමද වටපිටාව පේන්නේ කියලා. අපි ටික කය ගහලා ඉවර වෙද්දි රෑත්තලා ඉතින් අපි කැන්ටින් එකට යනවා කන්න. මොකද රෑට කාලා ඉක්මනට අපි නිදා ගන්න ඕනේ හෙට උදේම තලව කැලේ යන්න. මේ තමයි ඉතින් අද අපේ රෑ කෑම එක. හෙලෝ ළමයි good morning. දැන් වෙලාව උදේ 4:00යි. අපි 5ට මෙහෙන් පිටත් වෙනවා තලව කැලේ යන්න. ඉතින් පොල්ගොල්ල ඉඳන් තලව කැලේට පැය 3ක් විතර ගමනක් තමයි තිබ්බේ. ඉතින් ඒක නිසා තමයි අපි උදේම පිටත් උනේ. මොකද අපිට 9ට අපි තලව කැලේ ඉන්න ඕන නිසා. යන්තම්වත් නොදැනේ මං ලං උනේ සීනෙන්වත් නොපෙනී මුව ලං කළේ
ඉතින් ඔන්න දැන් තමයි අපි තල්ව කැලේ TRI එකට ආවේ. මේ ෆීල්ඩ් විසිට් එක අපේ කොමන් සබ්ජෙක්ට් එකක ෆීල්ඩ් විසිට් එකක්. ඉතින් හවස 3 වෙනකන් සෙෂන්ස් වලට කඩලා අපිට TRI එකේ වෙන දේවල් විස්තර කරනවා. තේවලින් තේකොළ විතරක්ම නෙමෙයි. තේවලින් සෝස් වර්ග ඒ වගේම වයින් වර්ගත් හදනවා. ඉතින් අපි එළියට ආපු ගමන් අපිට උදේ කෑමත් හම්බ වුණා. දැන් අපි මේ එක් කරගෙන යන්නේ ටී ෆැක්ටරි එකක් බලන්න. ඇත්තටම කිව්වොත් මේ පරිසරය මාරම ලස්සනයි. හිත නිවෙන පරිසරයක ඉන්නවා කියන එක හරිම අමුතු හැඟීමක්. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ ෆැක්ටරි එක බලන්න. හැබැයි අපිට ඇතුලේ වීඩියෝස් ෆොටෝස් එහෙම ගන්න එපා කියලා තමයි කිව්වේ. ඉතින් අපි ටී ෆැක්ටරි එකත් විසිට් කරලා ආයෙමත් උඩට ආවා. ඉතින් අපිට ටී ටයිම් එකට මෙහෙන් ටී එකකුත් හම්බ වුණා. He's Vijay Kumar. He's the one who is going to demonstrate you how to prune. Okay? Mature part will be harvested. So there may be different sizes of shoots. Right? You can see, you can observe your plug-in table. This is called as plug-in table. Right? You can see different. නිලුස කපන්. ඉතින් මේ ඔක්කොමත් ඉවර වෙලා අපි ආවා දවල්ට කන්න. ඉතින් අපි කාලා ආවා හවස සෙෂන්ස් වලට. ඉතින් මේ තියෙන අපේ ෆයිනල් සෙෂන් එක. මේක ඉවර වෙලා අපි තලව කැලෙන් එන්න පිටත් වුණා. දැන් වෙලාව 6:00 විතර වෙලා අපි නුවරඑළිය ටවුන් එකෙන් බැස්සා චුට්ටක් වටයක් දාලා ඇවිදලා එන්න ඕනේ කියලා. අපි ගොඩක් අය ෆීල්ඩ් විසිට් එක ඉවර වෙලා ගෙවල් වල යනවා. මොකද අපි ගොඩ කාලෙකින් ගෙදර ගියෙත් නෑ. ඒ නිසා අපි ගෙදරට මොනවා හරි අරන් යන්න කියලා පොඩි shopping පාරක් දාන්න තමයි හදන්නේ. අපි කොච්චර වයසට ගියත් ඉතින් මේ වගේ පුංචි ආසාවල් නැති වෙන්නේ නම් නෑ. ඉතින් අපි ටවුන් එකෙන් නෙස්ටි එකකුත් බිව්වා. මොකද ගොඩාක් සීතලයි මේ වෙලාවේ. අපි ඉතින් ඉක්මනට රැට නවතින තැනට ඇවිල්ලා ඉක්මනට කෑවා. මොකද දැන් රෑ 11:00 කිට්ටු වෙන්න ඇවිල්ලා. මේ ඊට පහුවෙනිදා අද තමයි අපි මෙහි ඉන්න අන්තිම දවසයි. ෆීල්ඩ් විසිට් එක ඉවර වෙන දවසයි. ඉතින් අපි බඩුත් ඔක්කොම ලෑස්ති කරගෙන ආයෙ උදේ පාන්දරම බස් එකට යනවා. මොකද අපි අද යන්නේ මාතලේ. ඉතින් අද අපි විසිට් කරන්නේ මාතලේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් රිසර්ච් සෙන්ටර් එක. ඉතින් ඇතුළට ආපු ගමන් අපිට උදේ කෑම එකත් හම්බ වුණා. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා. තව අවුරුද්දකින් විතර අපි හැමෝම විසිරිලා එක එක තැන්වල ඉඳීවි. ඒත් මේ මතක අපේ ජීවිතවල හැමදාම රැඳිලා තියෙවි. ඉතින් අපි මේ ඔක්කොම ඉවර වෙලා දවල්ට කන්න ආවා. දවල් කෑමෙන් පස්සේ අපි ගොඩ දෙනෙක් ගෙවල් වල යනවා. ඉතුරු කට්ටිය ආයෙ කැම්පස් එකට යනවා. අවසානයේ සනිටුවන් කරන්න. බයි. ඉතින් ළමයි ගිහින් එන්නම්. බයි.
Thank